something to eat. හෙලෝ කොහොමද කට්ටිය ඔන්න පාට්ටු එක තමයි පටන් ගන්න යන්නේ අපි මෝට මියසියම් එකට ගිල්ල බලලා එලියට ආවා එනකොට ලංස්ටයිම් එකත් හරි වගේ ඒවුණට අපිට නම් එච්චර බඩගන්න තිබෙනෑ අපි කල්පනා කරේ කොෆේ එකක් බීලා ඉන්නවද හෝමද කරන්න කියලා මේ පැත්තනම් ගොඩක් කොෆී ශොප්ස් තිබ්බා මියසියම්ගෙන් එලියට ආව ගමම්ම මේ ඒවක ඔය මේ කෑම එහෙමත් තියෙනවා අපි වුණට ගියේ නෑ අපි පොඩ්ඩක් ඉස්සරහට පොඩ්ඩක් ඇවිදන් ගියා තව මොනවද තියෙන්නේ කියලා බලන්න ඉස්සරහට ගියාම ගොඩක්ම තිබ්බේ මේ ඔය කොටේජස් Airbnb ඒ වගේ නවතින ටයිම් ඔය චර්ච් එකක් එහෙමත් තිබ්බා අපි පොඩ්ඩක් ගියා ඇතුළට පොඩ්ඩක් බලන්න ඒක ලොකු චර්ච් එකක් නෙවෙයි අර මං කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය මේ බිල්ඩින්ග්ස් ඔක්කොම තියෙන්නේ අර ගෝල්ඩන් කලර් පාටින් ඒක හරි ලස්සන ඒක වෙනස් ඉංගලන්තේ වෙන අනිත් පළාත් වලට ගියාම මේ වගේ නෙවෙයි තියෙන පොඩ්ඩක් වෙනස් කලර්ස් තියෙන්නේ ඔන්න මේ තියන්නේ අර මම කියපු චර්ච් එක මේ අපි පොඩ්ඩක් යා ඇතුළට බලන්න ඒක ඇත්තටම බලන්න දෙයක් තිබ්බේ නෑ අපි වුණාට පොඩ්ඩක් ගිහිල්ලා ආවා ඉංගලන්තේ තියෙනවා චර්චස් මම හිතන්නේ දෙක තුනක් මොය ඉංග්ලිෂ් චර්ච් කියලා තියෙනවා කැතලික් චර්ච් කියලා තියෙනවා මේක මේ මොන ගාන එකක්ද කියන්න මම හරියට දන්නේ නෑ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට. මේ අපි චර්ච් එකේ ඉඳලා එළියට ඇවිල්ලා තාම පොඩ්ඩක් ඉස්සරහට ගියා ඇවිදගෙන බලන්න මොනවද තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා නිකන් ටවුන් එකක් වගේ තමයි තියෙන්නේ දැන් මේ අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රොපර්ටිස් එහෙම විකුණන තැනකට. එතන නිකන් අර මේ නිකන් අපි පොඩි වින්ඩෝ එකෙන් පොඩ්ඩක් බැලුවා මොනවද දාලා තියෙන්නේ කියලා ඒ වගේ ප්‍රයිසස් එහෙම බැලුවා මේ ඔක්කොම තියෙන්නේ guys මිලියන් තමයි අඩුම තිබුණා මම දැන් 1 මිලියන් පවුන්ඩ් කොහෙද තිබ්බ එකක් මම දැන් අඩුම අපි එතනින් ඉඳලා තව චූට්ටක් ඉස්සරහට ආවා එනකොට මං හිතන්නේ අපි මේ ටවුන් එකේ ඉවර වෙන හරියටම වගේ ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ දැන් ඔය තව ඉස්සරහට ගියොත් එහෙම තියෙන්නේ මේ කොටේජස් ඔය එක ඒ වගේව තමයි බලන්න දෙයක් නෑ ඉස්සරහා මං හිතන්නේ අපි ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මේ ආපහු හැරිලා ගියා මේ මෙතන තියෙන ඔය මේ රේන්ජ් රෝවර් මේ ඔය විකුණන තැනක් ගරාජ් එකක් වගේ එකක්
ඔන්න අපි දැන් ඉන්නේ රිවේකේ අනිත් පැත්තෙන්. අපි කලින් හිටියේ රිවේකේ පාරෙන් එහා පැත්තෙන්. දැන් ඔන්න මේ පැත්තට ආවා. අපි දැන් මේ කාර් පාක් එකට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ අපි යන්න කලින් මෙතන නැවතිලා මේ අපි මේ ලන්ච් එකක් අරගෙන තමයි ගියේ යන්න කලින්. මේ ඊට පස්සේ එතන ඔය ස්වීට් ෂොප් එකක් තිබ්බා. එතන ඔය ෂොප් එකට ගිහිල්ලා පොඩි ස්වීට්ස් ටිකුත් එහෙම අරගෙන තමයි අපි ගියේ. මෙතන ගොඩක් තිබ්බේ අර ට්‍රැඩිෂනල් ඒවා මේවා අර හයි ස්ට්‍රීට්ස් වලත් තියෙනවා ගන්න මේ අර මේ සුපර් මාකට්ස් වල. ඒ වුණාට මෙතන තිබ්බා අර මේ ට්‍රැඩිෂනල් ස්වීට්ස් එහෙමත්. අපි ඒව ටිකකුත් ගත්තා. ඔන්න අපි ඉතින් ඒ ඔක්කොම වැඩ ටිකත් කරගෙන අපි ඉතින් ආපහු පාර ක්‍රොස් කරා රිවේක පැත්තට. කාර් පාක් එකට යන ගමන් ඉන්නේ. දැන් මේ අපිට පාරෙන් අර පැත්තේ මොනක් යන්න තිබ්බා. අපි ඉතින් මේ පැත්තෙන් ගියේ නෑ. මොකද මේ පැත්තේ බලන්න දෙයක් නෑ. තියෙන මේ පැත්තෙන් තියෙන්නේ තනිකර ෂොප්ස් විතරයි. ඉතින් අපි පාර ක්‍රොස් කරලා මේ පැත්තට ආවා. ආපහු කාර් පාක් එකට ඇවිදගෙන යන්න. දැන් මේ තියෙන්නේ අපි මේ ආපු පැත්ත තමයි තියෙන්නේ. අපි දැන් මේ ආපහු කාර් පාක් එකට ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ මෙතන. ඉතින් මේ ඔගොල්ලන්ට පුළුවන්නම් වෙලාවත් තිබ්බොත් ඇවිල්ලා යන්න මේ ටවුන් එක මේ විලේජ් එක බලලා යන්න. මේක ලස්සන පොඩි විලේජ් එකක්. මේ තාමස් අපිට සමයක ලබලත් නෑ මේ ඉංග්ලන්ඩ් වල. ඒ වුණාට මිනිස්සු දැනටමත් මේ ටවුන් එක බලන්න එන්න පටන් අරන් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් මේ අවිදගෙන යන ඒ ටුවරිස්ට්ලා ඒගොල්ලන් තාමත් ඔය ජැකට්ස් එහෙම දාගෙන යන්නේ. ඒ කියන්නේ අර වෙදර් එක හොඳට අවුව තිබුණාට මේ තාමත් පොඩ්ඩක් සීතලයි ඇවිදගෙන යන්න. මොකද ජගත් තියෙනවා ඒකයි. අනිත් එක තාම සමයක මෙහෙ ලැබලා නැහැ. තාම මේ ස්ප්‍රින්ග් ටයිම් එක තියෙන. ඒ වුණාට දැනටමත් මේ ටවුන් එක බිසි. මේ කියන්නේ සමයක වෙනකොට මේ ටවුන් එක තව ගොඩක් බිසි වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ ඇවිල්ලා මේ ටවුන් එක බලලා යන්න. දවසක් තිබ්බම ඇති මං හිතන්නේ මේ ටික බලන්න. මේ ඔයගොල්ලෝ අමුදෙන් ආවනම් මේ හවස් වෙන්න කලින් ඔයගොල්ලන්ට ඔක්කොම මේ බලන්න පුළුවන්. බලන්න තියෙන ටික ඔක්කොම කවර් කරගන්න පුළුවන් මේ දවසින්. අපිත් ආවේ උදේ තමයි. උදේ ඇවිල්ලා මේ අපි ඔක්කොම බලන්න ඕන ටික ඔක්කොම බලලා කොහොමත් අපි මෙහින් පිට වුණා. මං හිතන්නේ හතර වෙන්නත් කලින් අපි මෙහින් පිට වුණා. එතකොට මේ අපිට ගෙවලටත් යාගන්න පුළුවන් වුණා. ට්‍රැෆික් අවසේමත් අපි අවුන් නෑ මොටර් එකේ වුණත් එහෙම අපිට ඉක්මනට යාගන්න පුළුවන් වුණා. ඒ හින්දා
මේ මෙතන තියන්නේ ඔය මේ ගොඩක් මේ ෆේමස් බ්‍රිජ් එක ගොඩක් ඔවට කියන්නේ ස්ටෝන් ලෝව ස්ටෝන් බ්‍රිජස් කියලා ඔය රිවයි කොඩි යන්නේ වහනේම යන්න බෑ ඔය මේ පෙඩස්ට්‍රියන්ස් හරි අපිට මිනිස්සුන්ට රිවයි එක ක්‍රොස් කරන්න හදු බ්‍රිජස් තමයි තිය අර මම කලින් එපිසෝඩ්ඩේ කිවෝගේ අර කාටුන් එකේ අර බරුම් කියන කාටුන් එකේ ඒ කාය කියන්නේ ඔය බිද්දයක් කොඩින් තමයි අර ඒක කාටුන් එක කොල්ලන්ට මතකන දැන් මේ අපි කාපාකයට ලංවෙලා තියෙන්නේ මේ අපි එක පටන් ගත්තේ මෙතනින් මේ අපි අන්තිම තැනට පොඩ්ඩක් ඇවිදන් ගිහිල්ලා එතන පොඩ්ඩක් බෙන්ච් එකේ වාඩිලා ඉඳලා විනාඩි 5ක් විතර මේ පොඩ්ඩක් රෙස්ට් එකක් කරන් මේ ෆොටෝස් ටිකක් එහෙමත් අරගෙන තමයි අපි යන්න පිටත් උනේ. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි බලුවට. මතක ඇතුව මේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. මොනවා හරි තියෙනවා ඔයගොල්ලන්ගේ comment එකකුත් දාලා මට කියන්න වීඩියෝ එක ගැන. එහෙනම් ගිහිල්ලා ඉන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.